කප් 100 යන්නේ වල්ලි. ඔව් ජෝඩු 100 කප් 100 ඒ කියන්නේ කප් 100 පස්සේ කිව්වේ ඒකයි මට මතක් වුනේ. ආයිබෝවන් ඉතින් ඔන්න අදත් වෙනද වගේම විස්තරේල්ක YouTube channel එකට පිළිගන්න ගමන් මම අද ඔයගොල්ලන්ට good news එකක් දෙන්න හදන්නේ. ඉතින් ඇත්තටම ඔන්න ඔයගොල්ලෝ ගොඩාක් කල් ඉඳන් ඉල්ලුවා අඩු කරලා දෙන්න කියලා. ඉදල් කෑලි ඔන්න මිල අඩු කරලා දෙනවා දැන්. ඉතින් අද ඉඳන් ඔන්න මම ඔයගොල්ලන්ට ඉදල් කෑලි ජෝඩුවක් මම කලින් විකුණේ රුපියල් 28ට රුපියල් 24 ගානේ මම දෙනවා දැන්. ඔන්න ඉතින් ඔයගොල්ලන්ට ගොඩාක් සුභාරංචියක් වෙයි. මගෙන් දැන්ට ගොඩාක් දෙනෙක් ගන්නවා කෑලි. ඉතින් අම්පාර අනුරාධපුර එතකොට වවුනියාව දක්වා ගොඩාක් අර ඉල්ලන ලංකාව වටෙන්ම ගන්නවා. ඉතින් ඇත්තටම මට ගොඩක් සතුටුයි. අවුරුදු දෙකක් වගේ දෙකක් තුනක් වගේ ආසන්න කාලයක් තුල සෑහෙන කට්ටියක් මාත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඉතින් මගෙත් එක්ක බඩු මිල දී ගන්නවා. ඉතින් ඔයගොල්ලන්ට මේ අවුරුදු කාලේ අනිවාර්යෙන් ගොඩාක් ලොකු සේල් එකක් කරගන්න පුළුවන්. ඉතින් හැමෝම ඉතින් බඩු ඉල්ලනවා. ඉතින් මම හිතුවා ඔයගොල්ලන්ට ලොකු chance එකක් දෙන්න. ඉතින් රුපියල් 24 ගානේ තමයි අද ඉඳන් ඔන්න මම ඔයගොල්ලන්ට බඩු විකුණන්නේ. ඉදල් කෑලි ජෝඩුවක් රුපියල් 24යි. කලින් වික්කේ 28ට. ඉතින් රුපියල් 4ක් අඩු කරලා දෙන්න පුළුවන් කමක් මට ලැබිලා තියෙනවා. ඉතින් මම අර ගනුදෙනු කරන විදිහත් එක්ක ඒගොල්ලෝ මටත් පොඩි chance එකක් දුන්නා. ඉතින් මම ඇත්තටම මම YouTube එකේ හරහා තමයි ඔයගොල්ලොත් එක්ක මේ business එක කරන්නේ. විශ්වාසය කියන දේ තමයි වැදගත් වෙන්නේ මෙතෙන්දී. ගොඩක් දෙනෙක් බලාපොරොත්තු වෙනවා සල්ලි දාන්න කලින් බඩු ටික එයාකට එවන්න. එතකොට සල්ලි මේ account එකට දාන්නම් කියලා. ඇත්තටම ඒ දේ මට කරන්න බැරි හේතුව මොකුත් නෙමෙයි. මං අතේ තියාගන්න නෙමෙයි මේ business එක කරන්නේ. මම වෙන job එකක් කරන ගමන් කරන්නේ. ඉතින් එතකොට මගේ අතේ සල්ලි නැහැ. මම ඔයගොල්ලන්ගේ සල්ලි තමයි ටක් ගාලා ගිහිල්ලා ඊට මාරු කරලා මම බඩු ටික ගෙනලා දෙන්නේ. ඉතින් මං අර ලොකුවට business එකක් විදිහට කරගෙන යන්න මේ බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. මම ඉතින් මේකට සූදානම්කට ඔයගොල්ලෝ හින්දාම තමයි මම මේ වැඩේ කරන්නේ. මොකද YouTube එකට වීඩියෝ එක දැම්මන් ඉඳලා හදන වීඩියෝ එක විතරයි. ඉතින් ගොඩක් දෙනෙක් කෑලි ඉල්ලුවා. ඊට පස්සේ මම කෑලි දෙන්න පටන් ගත්තා. ඉතින් ඒකයි උනේ. ඉතින් වෙන ගැටලුවක් නැහැ. කෑලි 10 15 පවා ඉල්ලන කට්ටිය ඉතින් ඇත්තටම මට මගේ ජොබ් එකත් එක්ක ඒක කරගන්න අමාරුයි. ඒකයි වෙලා තියෙන්නේ. ඉතින් කොහොම වුණත් ඔන්න රුපියල් 4ක් මම අඩු කරලා තියෙනවා දැන් ඔයගොල්ලන්ට. ඉතින් හැමෝටම පුළුවන් ඕඩර් එක දාන්න වෙනද වගේම කතා කරලා කියන්න. 100 තියෙනවා 250 තියෙනවා. ඒ විදිහට තමයි මම දෙන්නේ. ඒ කියන්නේ 100ට උඩින් ඕනි තරමක් ගන්න පුළුවන්. ජෝඩුවක් රුපියල් 24යි. කලින් දුන්නේ 28ට. දැන් අද ඉඳන් ජෝඩුවක් රුපියල් 24යි. ඉතින් කොස්ටර් ගහන කෑල්ලත් එහෙමයි. පුනිල්ලේ තියෙනවා. ඒක තියෙනවා රුපියල් 20න් දෙන්න පුළුවන් ඔයාලට. කලින් දුන්නේ 25යි. ඉතින් මේ අවුරුද්දේ ඉතින් ඔන්න මාර්තු මාසේ ඉතින් ගොඩක් සේල් කරන්න පුළුවන් මාසයක්. ඉතින් ගොඩක් බිස්නස් කරන්න පුළුවන් මාසයක්. හැමෝටම පුළුවන් විදිහට මේ try කරලා බලන්න බඩු ටිකක් වැඩියෙන් හදන්න. ඉතින් ඔයගොල්ලන්ට ඉදල් හදන්න ඒ වගේම කොහොම හදන්න කවුරු හරි මේ බිස්නස් එකට ජොයින් වෙන්න කෙනෙක් ඉන්නවනම් අනිවාර්යෙන් මගේ වීඩියෝ එක පෙන්වන්න බලන්න ෂෙයා කරන්න. ඉතින් එතකොට ඔයගොල්ලන්ට තව දෙයක් ඉගෙන ගන්න පුළුවන්. ඉතින් ඔය ටික තමයි මම කියන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් account එකට සල්ලි දාන්න වෙනද වගේම සල්ලි දාලා receipt එකයි ඔයාගේ නමයි address එකයි telephone number එකයි පැහැදිලිව එවන්න. ඒවල දවසක් දෙකක් යනකොට ඔයාලට parcel එක ගෙදරටම ලැබෙනවා. ඉතින් මාත් එක්ක ගනුදෙනු කරන විශාල පිරිසක් ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ දන්නවා විශ්වාසය කොහොමද කියලා. ඉතින් මම ඒ ගැන නැවතත් කියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අවංකව වැඩ කරොත් අවංක ප්‍රතිඵල හොඳ ප්‍රතිඵල ලැබෙනවා හැමෝටම. ඉතින් ඒක මම මතක් කරන්නේ ගොඩක් ආදරෙන්. ඉතින් අවුරුදු 3ක් පුරාවට මාත් එක්ක එකතු වෙලා හිටිය ගොඩාක් දෙනෙක්. ඉතින් ඒ අයට මම ගොඩාක් ස්තුතියි. ඉස්සරහටත් මේක වැඩි දියුණු කරන්න මම බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තව මේක අඩු කරලා ඔයාලට දෙන්න පුළුවන් කමක් තියෙනවා නම් ඒ හැම වෙලාවෙම මම ඒ අඩු කරලා දෙන්න උත්සාහ කරනවා. ඉතින් එහෙනම් මේ අවුරුද්දත් හැමෝටම සුබ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මතකයිනේ ගාන ජෝඩුවක් රුපියල් 28යි. මේ ඉදලට ගහන ජෝඩුවක් රුපියල් ඉදලට ගහන ජෝඩුවක් රුපියල් 24යි. එතකොට කොස්ටර් ගහන පුනිල්ලේ රුපියල් 20යි. ඉතින් රුපියල් 4ක් අඩු කරලා දෙනවා ඉදලෙන්. ඒ වගේම කොස්ටෙන් රුපියල් 5ක් අඩු කරලා දෙනවා. ඉතින් එහෙනම් හැමෝටම ජය වේවා. පල්ලෙහෙන් නාන නම්බරේ වෙනද වගේම කෝල් කරන්න. ගිහිල්ලා එන්නම්. ආයිබෝන්.